සුබ දවසක් හැමෝටම Business and My Day Life YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ පේරුදානි දවසක ෂෙඩියුල් එක කොහොමද කියලා. පේරුදානි තිබ්බා කියලා ප්‍රොඩක්ෂන් නවත්තන්නේ නැහැ. ගමේ විහාරස්ථානයට මාසෙක එක් දිනයක් තියෙනවා මම වෙන් කරගෙන එදාට මම විහාරස්ථානයට දවල් දානේ අරගෙන යනවා. ඉතින් ප්‍රොඩක්ෂන් උත් කරනවා මම පේරුදානෙත් ලෑස්ති කරනවා උදේට අරගෙන පන්සලට යනවා. අද දවසේ මේ හැමදේම කෙරෙන්නේ කොහොමද කියලා බලා ගන්න වීඩියෝ එකත් එක්ක දිගටම නැගලා ඉන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න කියලාත් මම මතක් කරනවා. ගොඩක් වෙලාවට පේරුදානේ දවසට හරිම simple menu එකක් තමයි යන්නේ. production පැත්තත් බලලා මම මේ කරන්නේ උදේම පේරුදානේ ලෑස්ති කරන එක. පරිප්පු උයනවා කිරට තව කරවිල මාළුවක් උයනවා මාළු තියනවා මැල්ලුමක් හදන්න ඕනේ පපඩම් බෙදලා තව මොනවද කරන්න කියලා බලමු අපි. ඉඟුරුයි සුදුලුණුයි තලන්නේ මම මාළු එකටයි කරවිල එකටයි දෙකටම. අවශ්‍ය කලමනා දාලා පරිප්පු එක හොඳට අතින් මිශ්‍ර කරගන්නවා. එතකොට තමයි ඒක රස. දැන් මම ලෑස්ති වෙන්නේ පොල් ටික ගා ගන්න. අද නම් පොල් ගෙඩි 3ක්වත් ගන්න වෙනවා. පොල් බින්දහම කවදාක්වත් පොල් වතුර විසි කරන්න එපා. පොල් වතුර තමයි ලෝකේ තියෙන ශක්ති ජනකම ස්වභාවික පානය. දැනගෙන හිටියද ඔයගොල්ලෝ? ව්‍යංජන දෙකටම මම එකවර පොල් කිරි ටික මිරික ගන්නවා. කරවිල එකටයි පරිප්පු එකටයි. තව මැල්ලුමට පොල් ටිකක් මම වෙනම අයින් කරගත්තා. දැන් පරිප්පු කරි එක නම් ලිපේ තියෙන්නේ. බත් එක මම උයාගත්තා. මොකද අද මට වෙනම බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරන්නයි පේරුදානි ලෑස්ති කරන්නයි දෙකක් කරන්න බෑ. 11 වෙනකොට පන්සලට දානි ගෙනහිල්ලා තියෙන්න ඕන. ඒ නිසා අද දානට ලෑස්ති කරන පරිප්පු එකෙන්ම ගෙදර හැට මම බ්‍රෙක්ෆාස්ට් එකටත් දෙනවා. පරිප්පු එක දැන් කුක් වෙන ගමන් තියෙන්නේ. කරවිල එකට ඕන සේරම දේවල් කපලා දාලා තියෙන්නේ. මාළු එක නම් හැබැයි මට ඊයේ සීසන් කරගන්න බැරි වුණා. ඊයේ හොඳටම රෑ වුණා දානට අවශ්‍ය දේවල් ගේන්න යනකොට. ඒ නිසා සෝදලා පිරිසිදු කරලා ෆ්‍රිජ් එකේ දාලා තියලා උදේ තමයි මම ඒකට 3-5 ටික දාගත්තේ. අනිත් කරි දෙකට සේරම දේවල් ලෑස්ති කරලා තියලා මම මේ හදන්නේ දැන් පරිප්පු එකට කිරි ටික දාගන්න. සුදු බත් එකක් දැන් රෙඩි. දැන් පරිප්පු එකට කිරි ටික දාලා ගන්නවා ඉක්මනට. කරවිල එකයි මාළු එකයි දෙකම ටිකක් සැර නිසා පරිප්පු එකට මම සැර අඩුවෙන් දැම්මේ. අමු මිරිස් පොඩ්ඩක් දාලා කිරි දාලා පරිප්පු එක කිරි රසට හදා ගන්නවා. හැබැයි සමහර අය නම් දානි ගෙනියනකොට පන්සලට ලුණු බලන්නේ නැහැ. මට නම් ඉතින් කරි එකේ ලුණු රස බලන්නේ නැතුව කියන්න බෑ මේකට හරියටම ලුණු ඇතිද කියලා. මොකද ස්වාමින් වහන්සේලා අපි ගෙනියන ආහාර වළඳනවනේ ඉතින්. දැන් නම් ලුණු ඇති. මුලින්ම නිවසේ බුද්ධ පූජාව වෙන් කරගන්නවා. ඊට පස්සේ තමයි අපි ආහාර ගන්නෙ. උදා වෙන හැම දවසකම මගේ කිචන් එකේ දවසේ පළවෙනියටම සකස් වෙන ආහාර වේලේ ප්‍රථම කොටස අයින් වෙන්නේ බුද්ධ පූජාවට. ඊට පස්සේ මම මේ කරන්නේ පන්සලට ගෙනියන භාජනයේට බත් එක බෙදා ගන්න එක. බුද්ධ පූජාව අයින් කරලා පන්සලට ගෙනියන කොටසත් අයින් කරලා තමයි අනිත් අයට මම කෑම බෙදන්නේ. ඉතින් මේ භාජනයට බත් එක දාලා මම දැන් පැත්තකින් තියාගන්නවා. මේ කරන්නේ පන්සලට ගෙනියන භාජනයට පරිප්පු ටිකක් බෙදා ගන්න එක. පරිප්පුයි බත් එකයි දෙකම පැත්තකින් තියලා ගෙදර අයට කෑම දීලා ප්‍රොඩක්ෂන් පැත්තත් චුට්ටක් බලලා ඇවිල්ලා තමයි මම ඊළඟ කොටස පටන් ගන්නෙ. මං හිතුවේ ඊළඟට මාළු කරි එක හදන්නම් කියලා.
මොකද ටිකක් ඒක කලින් හැදුවට කමක් නැහැනේ. තෙල් එක හොඳින් රත් වුණාට පස්සේ ඒකට ඉස්සෙල්ලාම දාන්නේ ලූණු. ඊළඟට සුදු ලූණු දානවා. මේ තෙලට දාන සේරම දේවල් රන්වන් පාට වෙනකන් හොඳින් තෙලේ බැදෙන්න ඕන. මට අද හවස් වරුවේ තව ලේ එකක් දාන්නත් තියෙනවා. අලුත් බෑග් එකක් කැපෙනවද? බලමුකෝ අද මොකද්ද අලුතෙන් කැපෙන්නේ කියලා. මේක මම මිරිසට හදා ගන්නවා. පොඩ්ඩක් සැරට තියෙන්න. තෙලට දාපු ටික නම් දැන් රන්වන් පාට වෙනකන් මැලවෙනවා. මම උළුහාල් චුට්ටකුත් මේ තෙලටම එකතු කරනවා. අබ නම් දාන්නේ නැහැ හැබැයි මාළු එකට. අබ දාන්නේ ටෙම්පරාදුවකටදී. ඒ නිසා උළුහාල් ටිකක් මේකටම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් බැදෙනකොට ඒකට මම මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ඊට උඩින් 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. හැබැයි හැම මාළු කරියකටම ඒක මේ වගේ හදන්නේ නැහැ. මිරිස් කුඩු ටිකයි 3-5 කුඩු ටිකයි හොඳට රත් වෙන්න අරිනවා. අර බැදිච්ච දේවලුත් එක්ක ඒක හොඳට මිශ්‍ර කරලා තෙලේ චුට්ටක් බ්‍රවුන් වෙනකන් හොඳට හැන්දකින් ඒක මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකට අපි මාළු ටික එකතු කරගන්නේ. මාළු ටික එකතු කරලා ඒක හොඳින් කුක් වෙන්න තියනවා. ඒක චුට්ටක් හිමින් ඉදෙන්න ඕනනේ. ඊට පස්සේ මම ලෑස්ති වෙනවා කරවිල එක හදන්න. කරවිල එකටත් ඒ වගේම තමයි. තලපු ඉඟුරු ඕන, සුදු ලූණු ඕන, කරවිල එකත් රසට හදාගමු. පොඩ්ඩක් ඉන්න මට ප්‍රොඩක්ෂන් එකෙන් කතා කරනවා. මම ටක් ගාලා බලලා එන්න. එතන ගැටලුව විසඳලා එනකොට ඔන්න වෙලා තිබ්බ දෙයි. එහෙම තමයි. මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ රියල් ලයිෆ් එක. ඉතින් කූඹියෙක්වත් නැති පොල් කට්ටක් හොයලා මං ඒ ගන්න බැරි තෙල් ටික අස් කළා ඒකට. ආයේ අලුතෙන් තෙල් එකක් ලිපේ තියලා තමයි කරවිල එක මට හදන්න උනේ. ඒ අතර මාළු කරි එකත් එහා පැත්තේ තියෙනවා. ඒකත් බලන්න ඕනේනේ. ඇත්තටම මට ඔයාලට දෙයක් කියන්න ඕන. මට තිබුණා අර කරවෙච්ච තෙල් එක අයින් කරලා ඒක ගන්නේ නැතුව එඩිට් කරලා මට ආපහු ඔයාලට අලුත් වීඩියෝ එකක් ගේන්න. නමුත් මම මේ ෂෙයා කරගන්නේ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ රියල් ලයිෆ් එක. Business and my day life කියන channel එකෙන් ඔයගොල්ලොත් එක්ක මම එකතු වෙන්න හේතුවත් ඒකයි. නිවසේ කටයුතු කරගෙන යන ගමන් ගෘහණියක් බිරිඳක් මමක් විදිහට ව්‍යාපාරයක් කරගෙන යනවා කියන්නේ පුංචි අතවත් ස්වීම් වෙනවා, ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඕගොල්ලෝ හොඳින් හිතට ගන්න ඕනේ. ඒ ගැටලු වලට මුහුණ දෙන ගමන්, ඒ අඩුපාඩු මගහරවක් ගන්න ගමන් තමුන්ගේ ගමන යන්න. මොකද ඒ දේවල් දැකලා අයියෝ මට මේක කරන්න බෑ, අයියෝ මිස් වුණා, එහෙම කියලා ඔයාලගේ ගමන නවත්තනවා කියන්නේ ඕගොල්ලෝ ෆේල්. ඔන්න ගුඩ් වැඩියා එකක්. දැන් නම් මාළු කරි එකත් හරි. මං ඒකත් භාජනයට බෙදලා දානි ගෙනියන එකට ලෑස්ති කරගන්නවා. මේ විදිහට ලෑස්ති වෙන කරි එක බෙදලා වෙන් කරගත්තාම එතනත් මට කාලය ඉතුරුයි. ඔයාලට මට තව දෙයක් කියන්න තියෙනවා. මේ දවස්වල මම රෙඩි වෙන්නේ 2026 සිංහල අවුරුදු සීසන් එකට තමයි අපි අලුත් ප්‍රොඩක්ෂන් කරන්නේ. ඒ නිසා ඒ කරන හැම අලුත් ස්ටයිල් එකක්ම මට channel එකේ පෙන්වන්න නම් විදිහක් නැහැ. මොකද දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ ආයතන දෙකකට තමයි මගේ නිෂ්පාදන බෙදා හරින්නේ. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඔයාලට මේ නිෂ්පාදන මිලදී ගන්න මං ඉදිරියේදී ඒ ආයතන දෙක මොනවද කියලා ඔයාලට channel එකේදී මම කියන්නම්. කරවිල කරියකට කිරි ටික දානකම් මේකත් අහගන්නකෝ. හැබැයි ඔයාලට තව ක්‍රමයක් තියෙනවා මගේ නිෂ්පාදන මිලදී ගන්න. මගේ අලුත් ස්ටයිල්ස් වල ෆොටෝස් මිල ගණන් ඔයාලට බලා ගන්න පුළුවන්. සදෙව් ෆැෂන් ඇන්ඩ් බෑග්ස් කියන මගේ FB page එකට ගියොත්. ඒකෙන් ඔයාලට WhatsApp පණිවිඩයක් දාලා බෑග් ඇනවුම් කරන්න පුළුවන්. තව විශේෂම දේ තමයි දිවෙන පුරාම බෙදා හැරීම කරන්නේ නොමිලේ. හරිද? දැන් නම් කරවිල එක හරි. ලුණු නම් බලලා තමයි මම ඉන්නේ. ඇති. කරවිල එකේ කිරි පොඩ්ඩක් හිඳෙනකන් තියාගන්න ඕනේ. එතකොට තමයි ඒක රස. පරිප්පු කරි එකටයි කරවිල කරි එකටයි දෙකටම දාලා ඉතුරුන තව පොල් කිරි ටිකක් තියෙනවා. ඒ වගේම
මම මේ පොල් මිරිකුවේ එකපාරයි. ඒ නිසා තව සැරයකට මේකෙන් මට දිය කිරි ගන්න පුළුවන්. ඉතින් මම මේ පොල් ටික භාජනයකට දාලා ෆ්‍රිජ් එකට දාගන්නවා. කිරි ටිකත් භාජනයකට දාලා හොඳට එයා ටයිට් වෙන්න තියලා ෆ්‍රිජ් එකෙන් තිබ්බහම මට ඊළඟ සැරේකදී ගන්න පුළුවන්. ව්‍යාපාර කරනවා විතරක් නෙවෙයි ගෙදර අර පිරිමස්ම ගැනත් හිතන්න ඕනේ ගෘහණියක් වුණාම. දැන් නම් කරි සේරම රෙඩි. ඊළඟට මට තියෙන්නේ කොළමැල්ලුමක් හදාගන්න විතරයි. තව දෙයක් කියන්න ඕනේ ඔයගලන්ට. මගේ ගෙදරට මුල්ගල තියපු දවසේ තමයි මම පන්සලට දාන දෙන්න පටන් ගත්තේ. ඇත්තටම ඒක 10 වෙනිදා දවසක්. එදා ස්වාමින් වහන්සේ වඩම්මලා පිරිත් කියලා ඒ දේවල් ආරම්භ කරලා පන්සලට දවල් දාණය අරගෙන ගියා. එදා ඉඳලම හැම මාසෙකම 10 වෙනිදාට මම දාන වේලක් පන්සලට අරගෙන යනවා. මේ හැමදේම කරන ගමනුත් ඉඩ ලැබෙන හැම වෙලාවකම නිවසේ ගෙවත්තේ මොනවා හරි දෙයක් වගා කරන්නත් මම අමතක කරන්නේ නැහැ. ඉතින් එහෙම වගා කරපු කතුරු මුරුංග ගස් වලින් තමයි අද මම මේ පන්සලට දාණය අරගෙන යන්න මැල්ලුම් සකස් කරන්නේ. හැබැයි කතුරු මුරුංග මලවනකොට බොහොම පරිස්සමින්. ඔයාලා දන්නවනේ ඒවැය ඉන්නවනේ පුංචි පුංචි යාළුවෝ. ඉතින් කතුරු මුරුංග තෝරන එක නම් හදිස්සියට කරන්න බෑ. බොහොම හිමින් තමයි ඒක කරන්න ඕනේ. නැත්තම් දන්නවනේ වෙන්නේ මොකද්ද කියලා නේද? කතුරු මුරුංග මැල්ලුම හරිම ගුණදායකයි. ඔන්න ඉන්නව යාළුවෙක්. පේනවද ඔයාලට? ඕනම පලාදාතියක් තෝරනකොට මේ වගේ පුංචි යාළුවෙක් හම්බුනොත් අනේ ඒගොල්ලෝ තල්ල විසි කරලා නම් දාන්න එපා. මං ඔයගලන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නේ මේ වගේ පුංචි යාළුවෝ හම්බුනොත් ඒගොල්ලොන්ව පරිසරයට මුදා හරින්න. කොළ ටික හොඳට තෝරලා අරගෙන ලුණු කුඩු ටිකක් දාලා විනාඩි 2ක් 3ක් විතර හොඳට ඒක තියලා තියන්න ඕන. එතකොට මොනවා හරි විස බීජ තියෙනවා නම් තවත් විනාශ වෙලා යනවා. මොකද පලා මැල්ලුම් කියන්නේ අපි ඒක බාගෙට කුක් කරලානේ ආහාරයට ගන්නෙ. ඒ නිසා පළවෙනියෙන්ම ලුණු වතුර දාලා සෝදලා ඊට පස්සේ තමයි පිරිසිදු වතුරෙන් සෝදන්නේ. දැන් නම් 10ත් පහු වෙලා තියෙන්නේ. ඉතින් මම පලා ටික හොඳට හීනියට ලියලා අරගෙන ඒක වෙනුවෙන් වෙන් කරගත්ත පොල් ටික අරගෙන අමු මිරිස්, රතු ලූණු, කහ කුඩු, ලුණු කුඩු මේ සියල්ලම මිශ්‍ර කරලා හොඳින් පොල් එක අනා ගන්නවා. කතුරු මුරුංගා කොළ දැම්මට පස්සේ ගොඩාක් ඇඟිලි තද කරලා අනන්නේ නැහැ. එතකොට චුට්ටක් තිත්ත ගතිය වැඩිනේ. අද නම් හැබැයි මං උදේට ඒක හැදුවේ නැහැ. මොකද 11 වෙද්දි පන්සලේ ඉන්න ඕනනේ. ඒ අතින් නම් ඇත්තමයි අපේ සදේ පවුලේ අය මට පුදුම සහයෝගයක් දෙන්නේ. දැන් උදෑසන තේක මම ඒගොල්ලන්ට දෙන්නේ පන්සලට ගිහින් දානේ පූජා කරලා ඇවිල්ලා. තව මට කරන්න තියෙන්නේ පපඩම් බදින එක විතරයි. මැල්ලුම් එක හොඳින් අනලා මිශ්‍ර කරලා මැල්ලුම් එක නම් විනාඩි 2යිනේ. විනාඩි 2කින් මැල්ලුම් එක රෙඩි. ඊට පස්සේ මට පපඩම් ටික බැද ගන්න තියෙනවා. වොෂ් එකක් දාලා පන්සලට ගිහින් ඇවිල්ලා මං ඉස්සෙල්ලා කිව්වා වගේම අලුත් බෑග් එකක් තියෙනවා කට් කරන්න. හැබැයි ඒක නම් මට ඔයාලට පෙන්නන්න පුළුවන්. තවත් දෙයක් කියන්න ඕන. 2026 වසරේ කවුරු හරි අලුතෙන් ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා නම් මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. පුළුවන් විදිහට මම අත්දැකීමෙන් ඕගලන්ට පිළිතුරු දෙනවා. දැන් මම පපඩම් ටික බෙද ගන්නවා. එතනින් පස්සේ මගේ දානි ටික ලෑස්ති. ලිපේ දැල්ල ටික ටික අඩු වුණා. ඇත්තටම අපේ ගෙදර ගෑස් එකක් පාවිච්චි කරන්නේ දවස් 33යි. හරියටම ඊයේ දවසට ඒ දවස් 33 ඉවරයි. අන්තිම පපඩම් ටිකවත් බෙද ගන්න බැරි වෙන හැඩක් තියෙන්නේ හැබැයි. හරි. ගෑස් එක ඉවරයි මගේ. ගෑස් එක ඉවරුණා. ඉතින් මම මොකද කළේ දන්නවද? මගේ ළඟම ගේ තියෙන්නේ මගේ නැන්දගේ ගෙදර. නැන්දගේ ගෙදරට ඉක්මනින් ගිහිල්ලා පපඩම් ටික මම බැදගෙන ඇවිල්ලා තමයි මේ දානේ ලෑස්ති කරන්නේ. අපි මොන ක්‍රියාවක නිරත වෙලා හිටියත් ඕනම අවස්ථාවක ඕනම විදිහකට ඒ වැඩේට බාධා එන්න පුළුවන්. අත්දැකීමෙන් තමයි අපි ජීවිතේ හැමදේම ඉගෙන ගන්න. බොහෝ දුරට. ඇත්තටම
ඉතින් ඔයාලා හැමදෙනාම හිතට ගන්න ඕන අපි ජීවිතේට එන බාධා කම්කටොළු හැම දෙයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනි කියලා. විශේෂයෙන්ම කාන්තාව විදිහට. මොනම අවස්ථාවකවත් හිතින් වැටෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. නැගිටින්න. හිතට ධෛර්ය ගන්න. දැන් එහෙනම් මං දාන ටිකත් අරගෙන පන්සලට යනවා. දැන් මං පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඉස්සෙල්ලාම කරන්නේ පන්සලේ බුදුමැදුරට බුද්ධ පූජාව ලෑස්ති කරන එක. පන්සලේ ඉන්නවා අංකල් කෙනෙක්. එයාගෙත් උදව් ඇතුව බුද්ධ පූජාව ලෑස්ති කරනවා. මට හැබැයි 11 වෙද්දී නම් අද විහාරස්ථානයට බැරි වුණා එන්න. ඔයාලා දැක්කනේ මට වෙච්ච අගරතැබ්බිය. ඇත්තටම දැන් වෙලාව නම් 11යි කාලයි. මේ කරන්නේ බුද්ධ මන්දිරයට ගෙනෙන බුද්ධ පූජාව බෙදන එක. ඊට පස්සේ බුද්ධ පූජාව පූජා කරලා ආවට පස්සේ පින්පෙත් අනුමෝදන් කරනවා. හිතට ඇත්තටම පුදුම සැනසීමක් තියෙන්නේ. උදේ ඉඳලා ගත්ත වෙහෙස මහන්සිය අමතක වෙනවා විහාරස්ථානයට පා තිබ්බට පස්සේ. බුදු මෙදුරට බුද්ධ පූජාව අරගෙන යනවා මම. 11යි 15 වුණත් ස්වාමින් වහන්සේලා දානශාලාවට වැඩම කළා හිටියේ නැහැ. බුද්ධ පූජාව මම පූජා කරලා බුදු මෙදුරෙන් පස්සේ නම් මට වීඩියෝ කරගන්න බැරි වෙයි ඒ ටික. දානශාලාවට ගියාට පස්සේ ස්වාමින් වහන්සේලා ඉස්සරහා වීඩියෝ කරන්න බැහැනේ. ඉතින් අමා මෑණී බුදු පියාණන් වහන්සේට උදෑසන ඉඳලා මම සකස් කරගත්ත දාණයෙන් අග්‍ර කොටස මෙන්න මේ විදිහට මම පූජා කරනවා. ඔයාලත් හැම වෙලේම හිතට ගන්න අපේ මේ සෑම කටයුත්තක්ම කාර්යයක්ම අපේ දරුවෝ අපේ බාල පරම්පරාව ආදර්ශයට ගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ඒවා ඉදිරියට කරගෙන යනවා. හරි. දැන් ප්‍රොඩක්ෂන් විහාරස්ථානයේ ඉඳලා ඇවිල්ලා තේ එකක් හදලා තේ එක බීලා මම මේ ලේයර් එකක් දාගෙන ඉන්නේ. දැන් කට් කරන්නයි ලෑස්ති වෙන්නේ. චුට්ටක් විතර මහන්සි නම් තමයි ඉතින්. නමුත් ප්‍රොඩක්ෂන් කරගෙන යන්න ඕනනේ. දවස් එන්න පහුණාට පස්සේ අපිට ඉදිරියේදී නයිට් කරන්නත් වෙනවා. ඒ නිසා එදිනෙදා තියෙන ටාගට් එක අපි එදිනෙදා මහලා ඉවර කරනවා. මේ කට් කරන එක ප්‍රොඩක්ෂන් එකේදී මම ඕගලන්ට පෙන්නන්නම්. මේ පෙන්සිල් කේස් අපි වෙළඳසැලට සූදානම් කරපුවා. ඔන්න අපේ ප්‍රොඩක්ෂන් එක. දවස් අවසාන වෙන්නේ ඉස්සෙල්ලා අම්මටයි තාත්තටයි හොරෙන් කුරුළු බබාලා ටිකත් ඔන්න ඕගලන්ට මම පෙන්නුවා. ඇත්තටම දැන් නම් දවස ඉවරයි. පන්සලට ගිහින් ඇවිල්ලා මම ඇත්තටම උදේ දානේ සකස් කරපු භාජන කිසි දෙයක් සේදුවේවත් පිරිසුදු කරේවත් නැහැ. එහෙම්මම ටී ටයිම් එක අරගෙන මම ප්‍රොඩක්ෂන් පටන් ගත්තා. ඉතින් 7 වෙනකොට අපේ සඩෙව් ෆැෂන් එකේ වැඩ නවත්තලා දැන් මං කිචන් එකට ඇවිල්ලා මේ භාජන සේරම පිරිසුදු කරලා සෝදලා කිචන් එක අස් කරලා ඉවරයි. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝ බලන්න Business and My Day Life YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. Thank you so much.